ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. මම දැක්ක මේ දවස්වල ගොඩක් අය සෑන්ඩ්විච් පාන් වලින් සොසේජ් රෝල් හදලා තියෙනවා. ඉතින් අපි බලමු මගේම ක්‍රමයකට කොහොමද මේ සෑන්ඩ්විච් පාන් වලින් සොසේජ් රෝල් හදන්නේ කියලා. මම අද මේකට බිත්තර ඔම්ලටුත් එකතු කරලා තමයි රෝල් එක හදන්න යන්නේ. ඉතින් අපි බලමු මේ රෝල් එක හදන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා සෑන්ඩ්විච් පාන් කිහිපයක්, බිත්තර දෙකක්, සොසේජස් කරල් කිහිපයක්, බිස්කට් කුඩු ග්‍රෑම් 100ක් 150ක් වගේ, පාන් පිටි ග්‍රෑම් 100ක් 150ක් වගේ අරන් තියෙනවා. ඊට අමතරව මම බටර් අරන් තියෙනවා. මුලින්ම අපි කරන්නේ මේ සෑන්ඩ්විච් පාන් වල වාටි ඉවත් කරගන්න එක. මේ විදියට සෑන්ඩ්විච් පාන් එකේ වටේම වාටි අපි ඉවත් කරගන්නවා. මේ වාටි ඉවත් කරගන්න එක අනිවාර්ය නැහැ. අපිට අවශ්‍ය නම් විතරයි වාටි ඉවත් කරගන්න ඕනේ. වාටි ඉවත් කරගන්න නැතුවත් අපිට රෝල් එක හදන්න පුළුවන්. මම මේකේ වාටි ඉවත් කරගෙන තමයි හදන්නේ. ඔයාලට මේ ඉවත් කරගන්න වාටි විසි කරන්නේ නැතුව ඒකකින් රස කෑමක් හදන්න පුළුවන්. අපි වෙන වීඩියෝ එකකින් බලමු කොහොමද මේ වාටි වලින් කෑමක් හදන්නේ කියලා. ඊළඟට අපි කරන්නේ කපාගත්තු සෑන්ඩ්විච් පාන් මේ විදියට පොඩ්ඩක් රෝල් එකකින් තුනී කරගන්නවා. මේ විදියට තුනී කරගනිද්දී රෝල් එක ගොඩක් තද කරන්නේ නැහැ. එතකොට මේ විදියට පොඩ්ඩක් කැඩෙන්න බලනවා සෑන්ඩ්විච් පාන් එක. එහෙම නැතුව අත පොඩ්ඩක් බුරුලට තියාගෙන තමයි පාන් එක තුනී කරගන්න ඕනි. මේ විදියට අපි පාන් ඔක්කොම ටික තුනී කරගන්නවා. මේ විදියට අපි පාන් ටික තුනී කරගත්තට පස්සේ අපි පාන් වල බටර් පොඩ්ඩක් ගා ගන්නවා. මම මෙතෙන්දී පාන් වල බටර් ගා ගන්නවා. ඒ වුණාට මේක අනිවාර්ය නැහැ. ඔයාලට රස වැඩි කරගන්න පුළුවන් මේ විදියට පාන් වල බටර් පොඩ්ඩක් ගා ගත්තට පස්සේ. මම මේකේ පාන් වල බටර් ගාලා එහෙම තමයි ඒක පාවිච්චියට ගන්නේ. ඔයාලට පුළුවන් මේක බටර් ගා ගත්තට පස්සේ මේ පාන් එක පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නත් පුළුවන්. එතකොට පොඩ්ඩක් ක්‍රිස්පි රසට ගන්නත් පුළුවන් සෑන්ඩ්විච් එක. මේ විදියට පාන් පෙති සියල්ලගෙම බටර් ගා ගන්නවා. මේ විදියට බටර් ගා ගත්තට පස්සේ අපි බලමු කොහොමද බිත්තර ඔම්ලට් එක හදන්නේ කියලා. මේ බිත්තර ඔම්ලට් එක හදද්දී මම මුකුත්ම ඇත්තටම පාවිච්චි කරේ නැහැ. බිත්තර වලට ලුණු සහ ගම්මිරිස් කුඩු විතරයි එකතු කරන්නේ අද. ඔයාලට පුළුවන් මේකට කැමති නම් කපාගත්තු ලුණු, අවුමිරිස්, තක්කාලි, ගෝව වගේ එකතු කරලා බිත්තර ඔම්ලට් එක හදා ගන්නත් පුළුවන්. මම මෙතෙන්දී එකතු කරන්නේ ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු විතරයි. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරනවා. ස්පයිසි ගතියට කැමති කෙනෙක් නම් ගම්මිරිස් කුඩු වැඩිපුර එකතු කරන්න පුළුවන්. මම පොඩ්ඩක් මෙතන අඩුවෙන් තමයි එකතු කරේ. ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරලා ආයෙ හොඳට බිත්තරේ ටික මික්ස් කරගන්නවා. මේ විදියට මික්ස් කරගත්තට පස්සේ ෆෑන් එකක් තියලා මේ විදියට ෆෑන් එකක් ලිපේ තියලා ෆෑන් එකට බටර් ටිකක් දාලා බටර් ටික රත් වුණාට පස්සේ අපි බිත්තර ටික එකතු කරලා ඔම්ලට් එක හදා ගන්නවා. ඔයාලට පුළුවන් බටර් දාන්න නැතුව ගිතෙල් වගේ දාලත් මේක හදා ගන්න පුළුවන්. ඒතර ඔයාලට රස වැඩි කරගන්න පුළුවන්. මේ විදියට අපි බිත්තර ටික එකතු කරලා ඔම්ලට් එක හදා ගන්නවා. ඔම්ලට් එක අපි මතක තියාගන්න ඕන ගොඩක්ම කර වෙන්න ගන්නෙ නැහැ. එතකොට අපිට බිත්තර ඔම්ලට් එක කර රහක් එනවා එතන රෝල් එකෙන්. ඒ හින්දා ගොඩක්ම කර රහට එන්නේ නැති වෙන්න තමයි ඔම්ලට් එක අපි ගන්න ඕන. මේ විදියට ගොඩක්ම කර වෙන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ගානට තමයි අපි ගන්න ඕනේ. මේ විදියට හොඳට දෙපැත්තම ෆ්‍රයි කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ෆෑන් එකට ආයි බටර් පොඩ්ඩක් දාලා සොසේජ් ටික හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ගොඩක්ම ෆ්‍රයි කරගන්නෙත් නැහැ අපි සොසේජස් ටික. අපි සොසේජස් ටික සාමාන්‍ය ගානට පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නවා. මේ විදියට ෆ්‍රයි කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්තු ඔම්ලට් එක පොඩි තීරු වලට කපා ගන්න ඕනේ. මම මෙතන දිග තීරු වලට තමයි කපාගත්තේ. ඔයාලට පුළුවන් කැමති නම් දිග තීරු කපන්න නැතුව සෑන්ඩ්විච් පාන් එකේ සයිස් එකටම බිත්තර ඔම්ලට් එක කපා ගන්න. මම මේ විදියට තීරු වලට තමයි කපාගත්තේ. මෙහෙම ආයෙ මේ ටික දෙකට කපා ගත්තා. මේ විදියට ටික පැත්තකින් තියලා
ඊට පස්සේ මම බටර් ගාගත්තු සෑන්ඩ්විච් පාන් එක අරගෙන බිත්තර තීරු දෙකක් තියාගෙන ඊට පස්සේ ඒකට උඩින් ෆ්‍රයි කරගත්තු සොසේජ් කරලක් තියාගන්නවා. ඊට පස්සේ දැන් අපි සෑන්ඩ්විච් පාන් එක රෝල් කරගන්නවා. මේ විදියට සෑන්ඩ්විච් පාන් එක කැඩෙන්නේ නැති වෙන්න හොඳට රෝල් කරගන්න ඕනේ. මේ විදියට අපි ඊතුරු සෑන්ඩ්විච් පාන් ටිකත් රෝල් කරලා ගන්න ඕනේ. මතක තියාගන්න ඕන සෑන්ඩ්විච් පාන් එක මැදින් කැඩෙන්නේ නැති වෙන්න ඕන. අපි රෝල් කරගන්න මැදින් කැඩුනොත් අපිට රෝල් ටික බදිද්දී රෝල් එක පැලෙන්න බලනවා. ඒ හින්දා මේ විදිහට අපි සෑන්ඩ්විච් පාන් ටික හොඳට රෝල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද දවටනේ හදන්නේ කියලා. මම මෙතෙන්දි පාන් පිටි වලින් තමයි දවටනේ හදන්නේ. ඔයාලට පුළුවන් ඕනනම් බිත්තර දවටනයක් පාවිච්චි කරන්න. මුලින්ම මම පාන් පිටියකට ලුණු සල්පයක් එකතු කරා. ඊට පස්සේ කෝන් ෆ්ලවර් හැඳි දෙකක් එකතු කරා. ඊට පස්සේ ඒ ටික අපි හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගත්තට පස්සේ ඇල් වතුර ටික ටික තමයි අපි එකතු කරන්න ඕනේ. එකපාර එකතු කරොත් පදම අයින් වෙනවා. ඒ හින්දා අපි වතුර ටික ටික එකතු කරලා පදම එනකන් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදියට මෙන්න මේ වගේ පදමට එනකන් හොඳ ගොඩක්ම ගන්නටත් නෙමෙයි වතුර ගතියටත් නෙවෙයි මේ වගේ පොඩ්ඩක් පදම එනකන් අපි හොඳට වතුර එකතු කරලා මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේකට කහ කුඩු සල්පයක් එකතු කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම පොඩ්ඩක් කහ කුඩු සල්පයක් මේකට එකතු කරා. කහ කුඩු එකතු කරලා මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි හදාගත්තු රෝල් ටික මුලින්ම අපි පාන් පිටි දවටණයෙන් දවට ගන්න ඕනේ. මේ විදියට පාන් පිටි දවටනේ වටේට මෙන විදියට හොඳට පාන් පිටි වලින් රෝල් ටික දවට ගන්න ඕනේ. මේ විදියට දවට ගත්තට පස්සේ අපි ඊට පස්සේ බිස්කට් කුඩු දවටණයෙන් දවට ගන්න බිස්කට් කුඩුවකට රෝල් එක තියා ගන්නවා. රෝල් එක මේ විදියට බිස්කට් කුඩුවකින් තියාගෙන බිස්කට් කුඩු වලින් මුළු රෝල් එකම දවට ගන්න ඕනේ. මේ විදියට පාන් පිටි දවටනේ වැහෙන්නම බිස්කට් කුඩු දවට ගන්න ඕනේ වටේටම. අත තද කරන්න එපා ගොඩක්. මොකද පාන් පිටි දවටනේ පොඩක් තෙත ගතියට තියෙන හින්දා කැඩෙන්න වගේ බලයි. ඒ හින්දා ගොඩක් අත තද කරගන්න නැතුව මේ විදියට අපි ඔක්කොම රෝල් ටික හදා ගන්න ඕන බිස්කට් කුඩු දවටනේ එක්ක. මේ විදියට හදාගත්තට පස්සේ අපි ෆෑන් එකට තෙල් ටිකක් දාලා රෝල් ටික බැද ගන්න ඕනේ. මම මෙතෙන්දී ෆෑන් එකට තෙල් ටිකක් දාලා තමයි බැද ගන්න යන්නේ. ඔයාලට පුළුවන් කැමති නම් චාච්චියක් යූස් කරන්නත් චාච්චියක් ගන්නවා නම් පොඩ්ඩක් රෝල් එක වැහෙන තුනන්ට වගේ තෙල් පාවිච්චි කරන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි රෝල් ටික දාලා හොඳට බැද ගන්න ඕන. රෝල් ගොඩක් කර වෙනකම් බදින්න බෑ. එතකොට කර රහක් වගේ එනවා. රන්වන් පාටට එනකම් වගේ අපි බැද ගන්න ඕනේ. මතක තියාගන්න ඕන දෙයක් තමයි ලිපේ ගින්දර අඩු කරන්න ඕන. ගින්දර වැඩි වුණොත් තෙල් ටික හොඳට කර වෙලා රෝල් එක ඉක්මනට රන්වන් පෑයට එයි. එතකොට රෝල් එක වටේ විතරයි හොඳට බැදිලා තියෙන්නේ. මැද අමු ගතියක් එයි. මේ විදියට අපි රෝල් ටික ඔක්කොම එකතු කරලා හොඳට බැද ගන්න ඕනේ. රන්වන් පෑයට එනකම් බැදගෙන ඊට පස්සේ අපි ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ. මෙන්න මේ විදියට සොසේජ් රෝල් ටික ඔයාලට බැද ගන්න පුළුවන්. රන්වන් පැහැයට ආවට පස්සේ අපි ලිපෙන් ඉවත් කරගන්නවා. මෙන්න මේක තමයි සෑන්ඩ්විච් පාන් සොසේජ් රෝල් වල ෆයිනල් අවුට්පුට් එක. ඔයාලත් ගෙදරදී හදලා බලන්න. මොනවා හරි අඩුපාඩු තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලටත් ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් පාන් සොසේජ් රෝල් with බිත්තර ඔම්ලට්. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. අඩුපාඩු මොනවා හරි තියෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.